මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. අපේ රටට ලැබුණා ඇත්ත වශයෙන්ම රේඩාර් පද්ධතිය. මේ රේඩාර් පද්ධතිය ලැබුණේ මුලින්ම සුනාමියෙන් පස්සේ. ඒකට කියනවා ඩොප්ලර් රේඩාර් පද්ධතිය කියලා. දැන් අපිට අහන්නට ලැබෙනවා මේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක් කරලා තියෙනවලු ඩොප්ලර් රේඩාර් පද්ධතියක් අලුතෙන්ම සවි කරන්නට තව මාස 2ක් විතර ගත වෙනවයි කියලා. දැන් මම මේ කතා කරන්නේ සුනාමියෙන් පස්සේ ලැබුණු ඩොප්ලර් රේඩාර් පද්ධතිය දෙනියාය ගොංගල කන්ද මුදුනේ කුළුණක් ඉදිකිරීමට ඒ කොන්ත්‍රාත්තුව CCB එකට ලබා දීලා 2017 ජූනි 14 වෙනකන්වත් මොනවත් වෙලා නැහැ. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා දැන් මෙච්චර සුනාමියක් වෙලා සුනාමියෙන් පස්සේ ඩොප්ලර් රේඩාර් පද්ධතිය ලබා දුන්නු එක හයි කරගන්න බැරි රටක්. මොකද්ද ඒකට වුනේ? ඒක ගැන ඔබතුමා විධිමත් පරීක්ෂණයක් කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.